අයුවන් අද සමන් මහත්මයා ආවේ මාතර ඉඳලා ලීසින්හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයට හේතුව තමයි 2025 10/24 වෙනිදා මෙතුමාගේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අතිසුඛෝභෝගී ආසන 54 බස් රථය කොක්මාදුව පිවිසුමසලදී 2025 10 වෙනි මාසේ 24 වෙනිදා රාත්‍රී 7ට පමණ මේ බස් එක ගිනි ගන්නවා. එතකොට සමන් මහත්මයා මේ බස් එක ගිනි ගන්නකොට මේ බස් එකේ මගින් කී දෙනෙක් හිටියද? මගින් 54 දෙනෙක් සහ රියදුරු සහ කොන්දොස්තර මහත්මයා මේ බස් රථයේ ඉන්න වෙලාවක තමයි ගැඩි වර්ෂාපතනයක් එක්ක තමයි මේ බස් එක ගිනි ගැනීමක් සිද්ධ වෙලා තිබුණේ. එතකොට මේ බස් එක ගිනි අරගෙන මෙතුමාට ලක්ෂ 40ක විතර පාඩුවක් උනා මේ බස් රථේ. ඊට පස්සේ මේ බස් රථය ඔබතුමා කොහෙටද ගෙනිහින දැන් මේ රාජ්‍යයකට? මාතර ළඟින් කියන පාස්නියක රාජ්‍යයකට දැම්මා. ඊට පස්සේ දුර බස් කරන්න එපා. ඉංජිනේරු මහත්තයෙක් කියලා බලන්න. හරි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ ඉංජිනේරු මහත්තයෙක් ඇවිල්ලා මේ බස් රථය පරීක්ෂා කරලා මේකේ කොටේෂන් එකත් අප්‍රූවල් කරා. එතකොට ලක්ෂ 40ක් විතර යන වියදමින් ඔබතුමාට ලක්ෂ 28.5කට ආසන්න ප්‍රමාණයක වන්දි මුදලක් මේකට අනුමත කරා. හරි. අනුමත කරාට පස්සේ මේකේ විශේෂම කාරණාව මේ රජයට අනුබද්ධ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම. හරිද? ශ්‍රී ලංකා රක්ෂණ සමාගම තමයි අර පහුගිය දවස්වල රස පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගත්තා අල්ලස් කොමිසමෙන් කොන්ටිනෙන්ටල් ආයතනයෙන් යම්කිසි මුදලක් අරගෙන ක්‍රියානතුරු වෙච්ච වාහනවල ක්ලේම් නොගැනීම සම්බන්ධයි. එතුමාම තමයි මෙන්න මේ ජයමාන්න කියන මහත්මයව තමයි දැන් රක්ෂිත බන්ධනාගාර ගතවල ඉන්න මෙන්න මේ නිලධාරියෝ තමයි ඔබතුමාගේ ක්ලේම් එක රිජෙක්ට් කරලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් මේ ලක්ෂ 28.5 ලබා නොදෙන්න ජයමාන්නට ලබා දෙන රුපියල් 45000. එතකොට අපි ඉතා ගන්න මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි දින කිහිපයක් තුළට පැමිණිල්ලක් යොමු කරනවා. ඒ වගේම තමයි අපි අල්ලස් කොමිසමට මේ පිළිබඳව පැමිණිල්ලක් කරනවා ඉතා ගන්නමින්. ඒ වගේම තමයි අපි සමන් මහත්මයා වෙනුවෙන් ලීසින්හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ පෙනී ඉඳලා ඔබට මේ වන්දි මුදල් ලබා ගැනීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. එතකොට ඔබතුමාට අපි මේ පිළිබඳව නිසි උපදෙස් ලබා දුන්නා මේ වෙද්දී ඔබතුමාට මොකද හිතෙන්නේ මේ අපේ සංගමයේ පිළිබඳව? මම බොහොම සායකව පත්‍රක මේ වගේ මොකක්ද තියෙන එක අපිට මේ වගේ දෙයක් කතා කරලා සාධාරණ විදිහට දෙයක් කරගන්න. එහෙම නැත්නම් අපි හැමදාම අසරණයි. ඒ වගේම තමයි අපි ලැජ්ජ වෙන්න ඕන රජයට අනුබද්ධ මේ රක්ෂණ ආයතනය මේ රටේ මේ ජනතාවට කරපු වෙන දිගින් දිගට අපිට පැමිණිලි එනවා. සෙලින්ගෝ එකට විරුද්ධව පැමිණිලි එනවා. කොන්ටිනෙන්ටල් එකට විරුද්ධව පැමිණිලි එනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට විරුද්ධව පැමිණිලි එනවා. ඒ වගේම තවත් නොයෙකුත් රක්ෂණ සමාගම් වලින් ඔබට රියානතුර වෙලා හෝ මොනෑම් අනතුරක් වෙලා හරි ඔබට රක්ෂණ වන්දි මුදල් ලබා දුන්නේ නැතිනම් ඒ වෙනුවෙන් ලීසින්හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ හැටියට අපි පෙනී ඉන්නවා. අනිවාර්යයෙන්ම අපි ඉදිරි දින කිහිපයක් තුළ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට විරුද්ධව අනිවාර්යයෙන්ම නඩු ගන්නවා සමන් මහත්තයා. පවර්ලා අනිවාර්යයෙන්ම ඔබතුමාට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමට තරාතිරම නොබලා මේ රටේ දූෂිතයන්ට දඬුවම් දෙන්නට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ සංගමයක් හැටියට. ඒක නිසා ඔබට උනේ ලොකු අසාධාරණයක්. කොළඹ සිට මාතරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථය තමයි ගිනි ගන්න. එතකොට ඔබතුමාට ලැබිය යුතු වන්දි මුදල මේ කොහෙවත් ඉන්න තක්කඩි රස පරීක්ෂකවරයෙක් ඔබතුමාගේ ක්ලේම් එක රිජෙක්ට් කරලා සන්තෝෂම් අරගෙන රක්ෂණ සමාගමෙන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් සන්තෝෂම් අරගෙන අද රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. මම මේදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන හේතුව තමයි අපේ කාමන්ත ජයමුණියට ඔහු තමයි අල්ලස් කොමිසමට සූක්ෂමව පැමිණිල්ලක් ඉදිරිපත් කළා මොහු අත්අඩංගුවට ගන්නට කටයුතු කළා. දැන් අපිට අනාවරණය වෙලා තියෙනවා සිද්ධි ගණනාවක් සිද්ධි 1000කට ආසන්න ප්‍රමාණයක් මෙන්න මේ රස පරීක්ෂකවරයා ක්ලේම් රිජෙක්ට් කරලා
මූල්‍ය ආයතන සන්තෝෂ සම්මාර්ගන මේ රටේ ව්‍යාපාරික නැත්තර නැති කරලා තියෙනවා. ඒක නිසා අපි ඉදිරියේදී මේ සියලු දෙනා එකතු කරගෙන මේකට විරුද්ධව මේ රටේ හඬක් නගලා උන්ට සාධාරණේ ඉෂ්ට කර දෙනවා සමන් මහත්මයා. ඔබතුමා වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම කොන්දේසි විරහිතව පෙනීන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? ඒක ඇත්තටම සාධාරණ සිදුවීමක්. ඔව්. ඒක ඇත්තටම මට මේ රස්වරවන්නේ මේකේ සාක්ෂිකරුවෝ 56 දෙනෙක් ඉන්නවා. බස් එකේ හිටිය මේ සිද්ධිය මේ විදිහට ගිනි ගත්තා කියන්නේ අවස්ථාවේ පොලිසිය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිලධාරීනුත් ඇවිල්ලා තමයි මේ බස් එක තල්ලු කරලා එළියට දාලා තියෙන්නේ. එළියට දාලා. එතකොට මෙච්චර මේ ඇත්ත සිද්ධිය මේ විදිහට යටගස්සලා මේ අහිංසක ව්‍යාපාරිකයෝ අද කබලෙන් ලිපට වටලා තියෙනවා. ඉතින් අපි ඔබ වෙනුවෙන් මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අපි ආරක්ෂා කරන්න ඕන. ඔබ ව්‍යවසායකයෙක් ඔබ ආරක්ෂා කරන්න ඕන. ඔබ රුපියල දුක් මාසෙ එකතු කරලා ගනිපු බස් රථයක් මේ. අද ඔබට කර කියා ගන්න දැක කනේ කරේ තිබ්බ රත්තරන් බට්ටි ගොස්තිර මේ බස් එක හදාගත්තේ නේද? ඒක නිසා අපි කොන්දේසි විරහිත ඔබ වෙනුවෙන් අනිවාර්යයෙන් සම්මානයක් පෙනීනවා. බොහොම ස්තුතියි.